නපුරු දෑසක් පළමුවෙනි කොටස. අමියෝ ඔයාගේ සූටි දුව ආවෝ කියාන මං ගෙට දුවන් ගියා. අනේ මගේ මැනික ඔයා ආවද? එහෙනම් වොෂ් එකක් දාන් එන්නකෝ කන්න. අන්න තාත්තිත් ආවා. තාත්තිත් ආවා කිව්වම මට මාර සතුටුයි. මොකද ඉතින් ගෑනු ළමයි ගොඩක් තමන්ගේ තාත්තට ආදරේනේ. අනේ අමි තාත්තිත් ආවද? ෂෝක්නේ මට කීවේවත් නෑ. අතීත මතක අස්සට මගේ හිත ඇතිලා ගියේ ඉබේටම. එදා ලස්සනට හිටපු අපේ පවුල අවාසනාවන් තීරණයකට මුහුණ දෙන්න වුණේ හරියටම කිව්වොත් අදින් අවුරුදු 12කට විතර කලින්. එදා මහ මූසල දවසක්. මමී මායි තාත්ති කාර් එකේ නැගලා ගියේ ඩිනර් අවුට් එකකට. එතකොට එකපාරටම ආපු ටිපර් එක එලියක් මූණට වදිනවා විතරයි මට මතක. මට සිහිය ඇවිත් තියෙන දවස් දෙකකට පස්සේ. ඒ වෙද්දිත් මගේ අම්මයි තාත්තයි මාව දාලා ගිහිල්ලා. අපිට පොඩි බිස්නස් එකක් තමයි තිබ්බේ. තාත්තා නැතුණාට පස්සේ ඒකේ අයිතිය මගේ ලොකු මාමා, ඒ කියන්නේ අම්මිගේ අයියා බලෙන් අරන් තිබුණා. ඒ දෙන්න නැති වුණාට පස්සේ මට මොනා කරන්නද ඒවා කියලා එයාලටම තියාගන්න දුන්නා. හැබැයි එයාලා නම් ඉන්නේ බයෙන්. මොකද මං ආපහු එයාලගෙන් ඒවා ගනී කියලා. අයියෝ ඉතින් මගේ මැටි මොලේ. ඔහේ කියවගෙන යනවා මං කවුද කියන්නවත් බැරි වුණානේ. මම විනූ ශාසින්සනා දිසානායක. හැමෝටම ආදරේට කියන්නේ විනූ කියලා. කට්ටිය කියනවා මං ලස්සනයි කියලා. හැබැයි ඒ හැටි ලස්සනක් නම් මට පේන්නේ නැහැ. මට තියෙන්නේ අම්මගේ වගේ දුඹුරු පාට ඇස්. ඒ වගේ මිනිහෙන් පල්ලෙහාට දිග කොණ්ඩෙකුත් තියෙනවා. හැමෝම කියන්නේ නිසා මගේ ලස්සන තවත් වැඩි වෙලා කියලා තමයි ඉතින්. මන් දන්නේ අනේ ඕවා ගැන. මනෝ පාරක් ගහගෙන ඉද්දි එකපාරටම ඇහුනේ මගේ අතිජාත යාළුවාගේ ගන්ටාර වොයිස් එක. එයාගේ නම ඉෂිනි සත්සරණි. එයාත් ලස්සනයි. කොණ්ඩේ කර්ල්. ආදරේට මං කියන්නේ ඉෂූ කියලා. මගේ පොඩි කාලේ ඉඳලම දුක සතුටට ඉන්නේ කී තමයි. එයාගේ අම්මයි තාත්තයි මගේ අම්මයි තාත්තයි වගේ. එයාලයි මගේ අම්මයි තාත්තයි හොඳම යාළුවෝ. ඒ නිසා එයාලා මං ගැන හොයලා බලනවා. මට හරි ආදරේ එයාලා. ප්‍රසිද්ධ V&A කම්පැනි එකේ අයිතිකාරයෝ තමයි ඉතින් ඒ. ඒ විනු මොකෝ කරන්නේ ඔතනට වෙලා? මොකුත් නෑ බං. හිත ටිකක් නිදහස් කරගන්න ආවා. ඔව් මම මේ වෙලාවේ හිටියේ බීච් එකේ. ඉෂූටත් මෙසේජ් එකක් දාලාම ආවේ. ඒකයි ඒකි මං හොයාගෙනම ඇවිත් තියෙන්නේ. හිත නිදහස මං ඔබට කියන්නේ නෑ ඉතින්. අන්න අර උඹ හොයනවා. කවුද අර මේ සතිය ගියාවේ පොඩි කෙල්ලෙක්ට ට්‍රීට්මන්ට් කරන්න? අන්න ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවලු කියලා සයුනි කෝල් කරා. උඹ කෝ කියලා අහනවා. මේකි හෝ ගාලා කියවගෙන යනවා. අඩේ අමතක වුණානේ බං. දැන්ම යන්න වෙයි නේද එහෙනම්? උඹත් එනවද? උඹ ඵලයන්. මම මෙතන ටිකක් වෙලා ඉඳලා එන්න. ආවා විතරයිනේ. තව වැඩ ටිකකුත් කරන්න තියෙයි. ඉෂුව එතන දාලා මං එන ලෑස්ති වුණා. හරි එහෙනම් පරිස්සමෙන් වරේ මං ගියෝ. කියාන මං ඉක්මනට කැබ් එකක් දාගෙන ගියේ මගේ පේෂන් ලවල් ප්‍රස්තියාදු කරන්න බැරි නිසා. කැබ් එක කොළඹ පාර දිගේ ඉදිරියට ඇදෙද්දී මගේ හිත ගියා අතීතයට. එදා අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වෙද්දි මට අවුරුදු 13 ලැබුවා විතරයි. මලගෙදර වැට්ටි ඉවර වුණ ගමන් නැන්දයි මාමයි කලේ මාව දුර තිබ්බ අනාථ නිවාසයට ගිහින් දාපු එක. ඒකෙන් උනේ අවුරුදු ගාණක් මට මගේ යාළුවා ඉෂුවත් දකින්න හම්බුනේ නැති එක විතරයි. ඉෂුගේ අම්මයි තාත්තයි මාව හැමතැනම හෙව්වා කියලා ඉෂු හම්බුණාට පස්සේ මං අතින් කිව්වා. මාමලා එයාලටත් තර්ජනය කළා බැන්නලු. මං ගැන හොයන්න එපා කියලා. පව්වේ මිනිස්සුන්ටත් මං නිසා කරදර. නිවාසේ හිටියේ නෑ කියලා මං හොඳට හිටියා කියලා නෑ මං හොඳට ඉගෙන ගත්තා. මගේ හීනයක් උනේ කවර හරි මනෝ වෛද්‍යවරියක් වෙන්න. ඉතින් මම මගේ හීනට යන්න උපරිම වැඩ කළා. අන්තිමේට මට ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. අවුරුදු 18න් පස්සේ කොහොමත් නිවාසෙන් එළියට යන්න ඕනේ. හැබැයි එයාලා කිව්වා ඉන්න තැනක් හොයාගන්නකම් හිටියට කමක් නැහැ කියලා. ඒක මං ඉන්න තාත්තෙත් එක්ක මට ගොඩාක් ලොකු උදව්වක් වුණා. එතකොට ඉන්න තැනක් හොයාගන්න තව කරන්න තිබ්බේ වෙන වැඩ වගේ එකටයි මං කොළඹ ටවුන් ඇවිල්ලා හිටියේ. ආපහු නිවාසෙට යන්න කියලා බස් එකක් එනකන් ඉද්දී ඇහුනේ කවුරු හරි ගහ ගන්නවා වගේ සද්ද. වටිපිට බලද්දි දැක්කේ මගේ වයස කෙල්ලෙක් තව අවුරුදු 30ක් වගේ වයස් මිනිහෙකුට හොඳටම ගහනවා. එයාලත් වට වෙලා බලාගෙන ඉන්නවා. එයාලටත් මොකද ඉතින්? අහේතුවකට වගේ මගේ කකුලුත් නිකන් මැදිලා ගියේ ඒ පැත්තට. එතන මොකද්ද වෙන්නේ කියලා දැනගන්නත් එක්ක සෙනගස්සෙන් ඉස්සරහට ආපු මං එකපාරටම දැක්කේ අවුරුදු ගානකින් මූණ ගැහුන්නේ නැති මගේ යාළුවා ඉෂුව. ඒකටත් ෆුල් හොල් මම මාව දැකලා. ඇයි ඉතින් අවුරුදු කීයකට පස්සෙත් දකින්නේ. මං දැක්ක විතරයි ඒකේ අල්ලන් හිටිය අර මිනිස්සෙක් කොලර් එක නිකම්ම තෑරුණා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා වගේ මේ මිනිස්සයා පිටිපස්ස බලන්නේ නැතුව දුවන් ගියේ. ආයෙත් ඉෂුට අහු වුණොත් දත් නැතුව බත් කන්න වෙයි කියලා හිතාන වෙන්නේ නැති. මේකි මන් ළඟට ආවි දුවගෙන වගේ. ආපු ගමන් පැනලා බදාගත්තා. අම්මෝ හුස්ම ගන්නත් බැරි වුණා මට. ඒ තරමට හයියෙන් තද කරලා බදාන් හිටියේ හරියට මම පැනලා යයි වගේ. හලෝ උඹ කොහෙද ඉන්නේ? මං උඹලා ගෙවල් ඉස්සරහා ඉන්නේ.
කීනන්ද බල්ලෝ මෙතන ඉන්නේ. උඹත් හරියට කෙල්ලෙක් වගේ නොයි ලත වෙන්නේ. හරි සුදු ටිකක් නිින්ද ගියා. හිටපන් ටක් ගාලා විනාඩි 5න් ඔතන. only 5 minutes okay. ඊට එහා නෑ. දාලා ගියා කියලා ඔහු තරහින් ෆෝන් එක කට් කරා. ඔහු නමින් ආදිත්‍ය වික්‍රමසිංහ. කෙල්ලොන්න ගණන් ගන්න නැති ආඩම්බර නපුරු චරිතයක් කිව්වොත් නිවැරදි. ලෝකයෙන් ප්‍රසිද්ධ VK ගෲප් එකේ අනාගත එක මුරුමක් කාර්යය. ගානට ෂේව් කරපු රැවුල ක්‍රීම් පාටාම නල්ලට වැටිලා තින්න කොණ්ඩේ ඒ මූණට ගෙනාව යමුතුම ලස්සන. ඒ වගේම ඔහුට පෙන්වන්නම් බැරි දෙය කෙල්ලෝ. ඉතින් ඔහු මේ ඉන්නේ ඔහුගේ මිතුරා වන ආකාශ් සස්සර පැමිණෙන තෙක්. කලින් කතා කරගත්තු වෙලාවට ආදි පැමිණියත් ආකාශ්ගේ ප්‍රමාදය ඔහුව ටිකක් කේන්ති ගස්සලායි තිබුණේ. අනේ ඉෂු විනු කෙල්ලේ දෙයියනේ උඹ කොහෙද ඔච්චර දවසක් හැංගිලා හිටියේ? හැංගිලා නෙවෙයි බං මේක උනේ. මං වෙච්ච සිද්ධිය අකුරක් නෑර මේකෙට කිව්වා. උඹ කොහොමද බං ඔච්චර දේවල් දරාගත්තේ? පව් බං උඹ අපි කොච්චර නම් උඹ හෙව්වද? හරි ඒ වගේ දැන් වැඩක් නෑ. උඹ මොනවාද මෙතන කරන්නේ? ඇයි අර මිනිස්සයාට ගැහුවේ? මං ඉෂුගෙන් ඇහුවා. ඒකද මේ. ඌ මගේ බෑග් එක උස්සන් යන්න හැදුවා. දන්නවනේ කෙල්ලගේ වැඩ. මං ගැහුවා ඉතින්. හීහී. මහා මොංගල හිනාවක් දාලා ඉෂු කිව්ව මගේ මූණෙත් හිනාවක් ඇදෙද්දි. ඉෂු ඊළඟ අහපු දේත් එක්ක මගේ හිනාව මැකිලා ගිය තප්පරේ. මොනවාද ඉෂු අහන්නේ නැත්තේ? ඊළඟ කොටසෙන් හම්බෙමු. ක්‍රෙඩිට් මන්දි. කතෘ අයිතිය ඇය සතු.